කර්මයේ ස්වභාවය එහෙමයි. අන් ඒක නිසා ජීවිතයේ කොතන ඇද වැටෙයිද නොදන්න නිසා වැඩි වැඩියෙන් පින් කරන්න තමයි යෙදෙන්න තියෙන්නේ. යමෙක් ජීවිතයේ ගොඩක් පින් කරගෙන නම් පින්නතනේ එවන් අය මැරෙන්නේ හරි සතුටින්. මේ මැරෙන මිනිස්සු උපදින්නේ කොහෙද කියලා තීරණය කරන්නේ කවුද? උපදින තැන තීරණය කරන්නේ සීලය. මේක ලොකු කුඩා හැමෝම ජීවිතේ අමතක කරන්නේ නැති වෙන්න ඕනේ. මරුණ ගමන් ඊළඟට උපදින්නේ කොතනද කියන කාරණාව තීරණය කරන්නේ සීලය. එතකොට මට දැන් මැරෙන්න වුණොත් මංගාව සිල් තියනවාද කියලා මම මගෙන් අහන්න ඕනේ. හැබැයි සිල් නැහැ කියලා කිව්වොත් හෘද සාක්ෂිය කියනවා නම් සිල් මදි කියලා මරණ මංචකේ ඉඳගෙන නම් විමසන්නේ දැන් නැගිටලා ගිහිල්ලා සිල් ගන්නද? කාටද කියන්නේ දුක? ආන් ඒ නිසා මම සිල්වත්ද කියන කාරණාව අපි හොයන්න කලින් තමන් සිල්වත්ද කියලා හොයන්න ඕනේ. හුඟක් දෙනා අනුන්ගේ සිල් හොයන අය ඉන්නේ. තමන් ගාව පන්සිල්වත් නැහැ, තිසරණවත් නැහැ. නමුත් අනුන්ගේ සිල් හොයනවා. අනුන්ගේ සිල් දිහා බලමු. මට අවශ්‍ය සිල් ටික ප්‍රගුණ කරගත්තට පස්සේ මනාව සීලය ප්‍රගුණයි ඊළඟට මනාව දානය ප්‍රගුණ කරගන්න ඕනේ. මනාව සිල් රැකලා තිබුණාම මරුණහම සුගතියක උපදිනවා. ඒ විතරක් නෙමෙයි බුදුරජාණන් වහන්සේගේ කරුණාව ලබන කෙනෙක් බවට පත් වෙන්න පුළුවන්කමක් තියෙනවා. අදත් භාග්‍යතුන් වහන්සේ ඔබට මට අනුකම්පා කරනවා. ඒකේ කිසිම ભેදයක් නැහැ. අදත් ඒ අනුකම්පාව තියෙනවා. හැබැයි අනුකම්පාවෙන් අපි පිහිට ලබා ගන්න ඕනේ. ඒ අනුකම්පාවෙන් අපි අපටම සරණක් වෙන්න උත්සාහ කරන්න ඕනේ. භාග්‍යතුන් වහන්සේ අපට අනුකම්පා නැත්තම් මෙච්චර පූජනීය වස්තු ගොඩක් අපි වෙනුවෙන් දෙන්නේ නැහැ නේ පින්නතුනි. කෝටි ලක්ෂයක් සක්වලේ ලංකාවට දක්වපු අනුග්‍රහය බුදුරජාණන් වහන්සේ වෙන කාටවත් දක්වලා නැහැ නේ. එහෙනම් මේ රටේ උපදින අය මොන තරම් පුණ්‍යවන්තද? ඒ පුණ්‍යවන්තයන්ට ඵල නෙලන්න මේ රටේ මොන තරම් අවස්ථාව තියෙනවද? ලංකාව කියලා කියන්නේ වරක් දෙවරක් මම සඳහන් කළා මුළු ලංකාවම හරියට ධාතු මන්දිරයක් වගේ. ඒ තරම් ධාතුන් වහන්සේලා